මෝනලා ගඟින් එතර වූහ. ඊශ්‍රායල් වරුන් සියලු දෙනා වීලි බිම පිට ගමන් කළ අතර ගිවිසුම් කරඬුව උසුලාගත් පූජකවරු ජෝර්දාන් ගඟ මැද වීලි බිම පිට සිටගෙන සිටියෝය. පසු ඔහු දෙවි සමිදානන්ගේ අනපරිදි ජෝර්දාන් ගඟ මැදින් ගන්නා ලද ගල් 12ක් ගෝත්‍ර 12 සිහිවන පිණිස එහි තැබීය. බොහෝ කලක් පාලුකරේ වාසය කරමින් සිටි ඊශ්‍රායල් සෙනගට 40 අවුරුද්දක් තිස්සේ තමන් බලාපොරොත්තු වෙමින් සිටි පොරොන්දු දේශය අත්පත් කරගන්නට හැකි වූයේ යොෂුවාගේ නායකත්වය යටතේය. ඊශ්‍රායල් ජනයා මුලින් අත්පත් කරගත් දේශය වූයේ ජෙරිකෝවයි. ජෙරිකෝව ඊශ්‍රායල් ජනයාගෙන් ආරක්ෂා කරනු පිණිස එය අගුල් දමා වසා තිබුණේය. කිසිවෙකු පිටතට ගියේවත් ඇතුළට ආවේවත් නැත. සමිදානන් වහන්සේ යොෂුවාට කතා කොට මෙසේ කීසේක. යුද්ධ බටයන් වන නුඹලා සියල්ලන් දවසට එක්වරක් බැගින් 6 දවසක් මුළුල්ලේ නුවර වටා යා යුතුය. 7 වන දවසේදී 7 වරක් නුවර වටේ ගමන් කරන්න. පූජකවරුද හොරණෑ පිඹිත්වා එය ඇසෙන සකල ජනයා ඔල්වර හඬ නගත්වා එවිට නුවර පවුර ඇද වැටෙන්නේ යයි කීසේක. මන්ද මම ජෙරිකෝවද එහි රජුද බලවත් යුද්ධ බටයන්ද නුඹේ අතට පාවා දෙන්නෙමි කීසේක. ඊශ්‍රායල් ජනයා නොයෙකුත් සටන් කරමින් අවසානයේදී පොරොන්දු දේශය දිනාගත්හ. වේලිං වෝල් නොහොත් වෙස්ටර්න් වෝල් නමින් හැඳින්වෙන මෙම බලුකුටු පවුර ඊශ්‍රායල් ජනතාව මිසරයේ සිට පැමිණ පොරොන්දු දේශය දිනා ගැනීම සිහිපත් කරයි. Consider all the worlds thy hands have made. I see the stars, I hear the rolling thunder, thy power throughout the universe displayed. Then see